හරි 24 වෙනි ප්‍රමේය මොකක්ද? ඒකත් සමාන්තර රේඛා දෙකක් තියෙන්න ඕනේ. right? සමාන්තර රේඛා දෙකක් අරගෙන ඒ සමාන්තර රේඛා දෙක හැබැයි එකම පාදයේ වෙන්න ඕනේ. එකම පාදයේ අරගත්තු ත්‍රිකෝණ දෙකක් තමයි ඩිසයින් වෙන්නේ. ත්‍රිකෝණ දෙකක් තමයි හැදෙන්න ඕනේ. එකම ආධාරකයේ කොටගත්ත. අපි හිතමු AB කියලා. එකම ආධාරයේ කොටගත්ත සෑදෙන ත්‍රිකෝණවල මෙන්න මේ ත්‍රිකෝණවල වර්ගඵල මොකක් වෙනවද? වර්ගඵල සමාන වෙනවා. එකම ආධාරකයේ කොටගත්ත ත්‍රිකෝණවල වර්ගඵල දෙක සමාන වෙනවා. දැන් මම ලිව්වා මොකද්ද? ත්‍රිකෝණ දෙකක් මොකද්ද? ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා ABF ත්‍රිකෝණයේ වර්ගඵලයට. ඉතින් ඔය ප්‍රමේයන් 24 ඊටාම වැදගත් මතක තියාගන්න ඕනේ. right මේක ලියා ගන්නකො. පැහැදිලි නේද ප්‍රමේය?